ඔයාලගේ පුංචි දරුවන්ගේ පොත්වල ඉතුරු කරන සල්ලි වලට මේ දවස්වල හම්බෙන පොලියට මොකද වෙන්නේ කියලා ඔයාලා දන්නවද? ඉතින් මම දන්නෙත් නෑ. මමත් මේ ළඟදී තමයි දැනගත්තේ. ශ්‍රී ලංකාවේ අලුතෙන් බදු නීති පනවනවා. ඉතින් කාලෙන් කාලට වෙනස් වෙනවා. ඒක නිසා අපි ගොඩක් දේවල් ගැන අප්ඩේට් නැති නිසා මම මේ ඔයාලට මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ. මුලින්ම දැන් අපි බොහොම අමාරුවෙන් ඉතින් පොඩි පුංචි පඩියක් අරගෙන තමන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පුංචි පුංචි මුදලක් ඉතුරු කරලා ඒගොල්ලන්ගේ අනාගතයට ඉතුරු කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන හැමෝම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා මේ අපි නොදැනුවත්ව අපේ account වලින් පුංචි පුංචි ගණන් අඩු වෙලා තියෙනවා. මම බැලුවා මේ ගැන මොකද්ද මේ සල්ලි වලට වෙන්නේ කියලා. ඉතින් සල්ලි ඉතුරු කරන එකේ බදු වලට කැපෙනකොට ඒක හරි අපරාධයක්. ඒක නිසා හැමෝම ගෙදරට වෙලා ඉන්න එපා. පොඩ්ඩක් ගිහිල්ලා බැංකුවේ මේ ගැන පොඩ්ඩක් විස්තරයක් බැංකුවකට ගිහිල්ලා හොයලා බලලා එතන තියෙනවා ඔයාලට ෆිල් කරන්න පොඩි ෆෝම් එකක්. ඒ ෆෝම් එකට ඔයාලා අනිවාර්යෙන්ම ඔයාලගේ දරුවගේ විස්තර ඇතුළත් කරලා ඔයාලා අම්මා හරි තාත්තා දරුවගේ බාරකාරයෙකුට ගිහිල්ලා ඩෙන්ටිටි කොපියකුත් එක්ක තමන්ගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩු නම් මේක සල්ලි දෙන අයට නෙවෙයි කරන්නේ, සල්ලි නැති අපි වගේ පුංචි මිනිස්සුන්ට තමයි මේක කරන්නේ. ඒක නිසා ඔයාලා මේ අනිවාර්යෙන් බැංකුවට ගිහිල්ලා මට මේ වාර්ෂිකව ලැබෙන මට ආදායම ලක්ෂ 18ට අඩුයි. ඒක නිසා මගේ දරුවගේ account එකට හම්බෙන පොලිය ඉන්ට්‍රෙස්ට් එකෙන් බදු අය කිරීමක් කරන්න එපා කියලා ඔයාලට 2026ටයි 27ටයි බාර දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ෆිල් කරන තියෙන ෆෝම් එක. ඉතින් මේ ගැන හොයලා බලන්න අනිවාර්යෙන් තමන්ගේ දරුවගේ අනාගතය සුරක්ෂිත වෙන්න, තමන්ගේ දරුවගේ අනාගතයට ඉතුරු කරන සල්ලි සුරක්ෂිත වෙන්න අනිවාර්යෙන් මේ දේ ඔයාලා හොයලා බලන්න.